මාලිති. මම මේ නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා. මම නිකන් දේව දරුවෙක් වගේ පොරක් නේද? ඒ ඇයි? නෑ ඉතින් තාත්තගෙන් කකා බිබී ඉන්නත් පිනක් තියෙන්නේ බේ. නෑ ඉතින් මං කිව්වේ ඉතින් මම ඔයාව ගෙනාවා. තාත්තා වියදම් කරලා අපි දිනටම කන්න බොන්න දෙනවා. ඇයි අවුල්ද එහෙම? අවුලක් නෑනේ. අවුල්. හරිද මොකද්ද මගේ මැනිකට තියෙන අවුල? නිකමෙක් වගේ එකෙක් මගේ මිනිහා කරගත් එක. එච්චරටම නිකන් ඉන්නවද? හැබැයි යෝ නේද? පේන්නේ නැද්ද බඩ? මං ගාමෙන් යනවා මලි. මට මෙහෙම ඉන්න බෑ. මටත් බෑ. ඒකනේ මං කලින් ඉඳන්ම කිව්වේ. හැබැයි මොනවා බුද්ධිමත් තීරණයක් කරන් තියෙන්නේ. සමුසට රස්සාවක් කරන්නම් බෑයිද? පුළුවන්. හැබැයි මේ මලිගේ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් මේ ලෝකේ නැහැ. ටිකන් අර ලාවට වගේ ගැලපුණේ හොරපොල් කැඩිල්ල විතරයි. මලි. ඊරත් මාම. මගේ මාමන්ඩියා. අපි යමු. තාත්තා ලොකු තරහකින් ඉන්නේ මලි. ඉතින් මට මොකද? මට බයයි. මම බය නෑනේ. ඇයි? ගහන්න આવොත් ඔයාව තියලා මම දුවනවා. දුවන්න කලින් ගහමු. ඔව් ඉතින් එතන පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි මම හිතන්නේ පොරපොල් කඩලා ඒ වතු අයිතිකාරයත් එක්ක දුවලා මං හිතන්නේ ඔයාට ඔයාලා තාත්තලා මාත් එක්ක දුවන්න පුළුවන් වෙයි කියලා. උඩා මෝඩයා. මොම ගෙල්ලෙක් වගේ ඉඳලා හරියන්නේ නෑ බං. කොල්ලෙක් වගේ ඉන්න ඕනේ. ඒකට තමයි ඉතින් තාත්තා මෙහෙට මාව එව්වේ. හරි. එහෙනම් අපි කාට හරි අද බයින්න පුරුදුමු. අය බයින්න පුරුදු වෙන්න දෙයක් ඒ. හරි. එහෙනම් බැලලා පෙන්නා. කාටද? මට බං. බල්ලා. ඔය මොකද්ද බං? තව ටිකක් අතට බැනහම්. තද බල්ලා. මොකද්ද බං ඒ? ටිකක් නරක විදියට, දරුණු විදියට බැනහම්. රොට්වයිලට් බල්ලා. මොකෙද්ද? අපේ පැත්තේ ඉන්නවා රොට්වයිලට් කියලා බල්ලෙක්. ඌ දවසක් බුරාගෙන ඇවිල්ලා මගේ තට්ට මේම කෑවා. ඌ තමයි අපේ පැත්තේ ඉන්න දරුණුම බල්ලා. බල්ලා මැරුණේ නැද්ද? මැරුණා. ඌට බෙහෙත් ඉදලා නෑලුනේ. පුෂ්පිකයි. නංගි මම වෙන අහන්න විදිහක් දන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ. වෙන අහන්න විදිහකුත් නැහැ. මොකද්ද නංගි? හැබැයි මම මේ අහන්න යන දෙයට අකමැති වෙලා උඹ මට කියලා කන පලා ගන්නත් එපා. මොකද්ද බං ඒ? මට උඹව බඳින්න ඕනේ. මම උඹට ආදරේද නැද්ද කියන එක මන් දන්නේ නැහැ. ඒ වුණාට උඹව දැක්කම මට මොකද්ද වෙනවා. පුෂ්පිකටත් දැන් පොයින් හිතා ගන්න බැරි වෙලාවක කඩාපා තුන කුමාරයා හදවත ගැහෙනව ටොයින් තොකොන් ටොයින් හදවත ගැහෙනව ටොයින් තොකොන් ටොයින් හදවත ගැහෙනව ටොයින් තොකොන් ටොයින් එන්නම් හදවත ගලවා අතටම කැමතිනම් උඹ මට තිතටම
කැමතිද? මට එක් කියපන්. එච්චරයි. කාටද? මට මේ මං දරුකවට අදාගන්න කැමති වෙන්න ඕනේ ඈ. ආයි මං අහන්නේ. දේශීය සාරවත් පොල්වත් වලින් නෙලා ගන්නාලද පිරිසිදු පොල් වලින් නිෂ්පාදිත කොකෝලීෆ් කාබනික පොල් තෙල් අහිතකර රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් මිශ්‍රිත තෙල් වලින් තොරව 100% සෞඛ්‍ය ආරක්ෂිත ලෙස නිෂ්පාදනය කර දෙස් විදෙස් තත්ත්ව සාධක රැසකට හිමිකම් කියන කොකෝලීෆ් පොල් තෙල් ලෝපුරා වෙසෙන පාරිභෝගික ජනතාවගේ විශ්වාසය හා ආකර්ෂණය දිනායත ආනයනික පිළිකාකාරක තෙල් මෙන් නොව ශ්‍රී ලාංකික සැබෑ පොල් රසය හා සුවඳ සපිරි ගුණාත්මක කොකෝලීෆ් පොල් තෙල් ඔබ අදම ඇනවුම් කරන්න. කරුණේ ඇයි තාමත් අර ගියස දාගෙන ඉන්නේ? කරුණේ පිස්සුව දීගෙන නේද? ඇයි තාමත් අර ගියස දාගෙන ඉන්නේ? උඹ දැන් කවද්ද මෙහෙන් යන්නේ? මම යන්නේ. එහෙම තොට ඉන්න බෑ මෙහෙ. මේ මිනිහා මගේ. මම ආදරේ මගේ මිනිහට. අපේ තියාගනින් බං. එහෙනම් පළමේ. මේ බිසෝ මම බලෙන් මෙහෙ ඉඳලා නෑ. ඉන්නෙත් නෑ. කරුණට කියපන් මම දික්කසාද කරන්න කියලා. අනේ කරුණේ මේකව දික්කසාද කරලා දාපන්. බැරි දෙවහ ටිකක් දීලා මම මරලා දාන්න. මේ කරුණේ. ඔය වත්තන වේ මොකටද මෙතන මැරෙන්නේ? කවුද කවුද නවත්තමියන්! මට දික්කසාද අරන් දීපන්. එතකොට මම යන්නම්. කසාදයක් ගැන හිතන්න මං ලාමක වැඩි නැද්ද අයියා? යකෝ කොල්ලෙක් වුණාම හයියට ඉන්න එපා. උඹ ඉන්නේ කසාද බඳින වයස උනාට උඹ බැඳලා මොනවා කරන්නද? අයියේ පා වෙලානේ තියෙන්නේ. ඒක තමයි මාත් බැලුවේ. ඕලුණන්ගි මගෙන් එකපාර එහෙම හපුවම ඇඟේ මයිලුත් එක්ක කෙලින් වුණා. අයියට දර බලන්න පුළුවන්ද? දර බලන්න. පළලන්නේ බැරි වෙයි. හරි එහෙනම් මොනවද බලන්න පුළුවන්? පුෂ්පේ යන්න ගමන. කොහෙද? කඩේ. දැන් බෑ ඔහේ ඇවිදින්න දාඩිය දානවා. මං අහපු එකට මොකද කියන්නේ? කසාද බඳින්න මුලාමක වැඩි කියන්නේ. ලාමක? ඇයි නැද්ද? මම ලාමකද බැහැලද කියලා ලබ්බක් බැලුවේ නෑ. මං ගහුව මට කැමතිද කියලා විතරයි. නංගි මම මේ වෙන මොකුත් කියන්න එපා. මම උඹට කැමති. උඹත් මට කැමති වෙන්න ඕන. සරි. මං කඩේ ගිහින් ඇවිල්ලා මගේ සුකුළු සංගම් බට්ටරේට රසල කැම ටිකක් හදලා දෙන්නම් ඈ. ඔන්න. අයියේ ඔයා මහසෝන් යක්ෂණී දැකලා තියෙනවද? නෑයි. ඔය ඉන්නේ එයා තමයි බලාගන්න.
malito malito Ali baya malit Kia ida malit 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 baya malit Mali mata alit Puhu kiuat horanarit Danaganim baya imata alit Malit alit malit Ali bali baya male alit මොකක්ද නේ ඔයාලා තාත්තලා වෙලා තියෙන්නේ? තුවක්කුව ඔක තරම් පිස්සුවද? අනේ මට නම් බයයි මලි. අපි ඉක්මනට ගෙදර යමු. ඔය අබා වෙන්න එපා. මං ඉන්නවනේ. ඔව්. මටත් කලින් දුවගෙන ආවේ. මම මේ බැලුවා ඔයාට දුවන්න පුළුවන්ද කියලා. නැත්නම් ඔයා හිතනවාද මේ තුවක්කු නෙමේ කාලා තුවක්කු කෙනවත් බම්මගේ ගැම්ම කඩා ගනී කියලා? ඇයි එහෙම අවුල්ද? අවුලක් නැහනේ. අපි ඉක්මනට ගෙදර යමු. Danaganim baya imata alit Malit alit malit Ali bali baya male alit Malito 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 Ali baya alit Kia ida nalit Alit malit baya malit Mali mata alit මට දැම්ම කණ්ඩ බෑ. කෝ කන්න වගේ සුදු මහත්තයා. පිස්සු හැදීගෙන එනවද? මේක කනවද නැද්ද? ඉතින් කෑ ගහන්න ඕනේ. මගේ සුදු මහත්තයාට ඉතින් මං ආදරෙන් නියපුවානේ. ආදරෙන්? මං ඉතින් ආදරේනේ මගේ සුදු මහත්තයාට. ඉතින් හරිනේ. පුෂ්පික නෙමෙයිනේ. දැන් කවුද සුදු මහත්තයා? මේ පුෂ්පිකයි තමුසේ මගෙත් එක්ක සෙල්ලම් කරනවා. මොන සෙල්ලම් දනේ මම මේ ඉඳගෙන ඉන්නේ. සුදු මහත්තයෝ ඔයා මට කැමතිද? මං ඔක්කොටම කැමතියි. මේ ඕයි මං අහන්නේ එහෙම එකක් නෙමෙයි. මං දන්නවා ඉතින්. මං ලාමක වැඩි නැද්ද? ලාමක? මාලිත් මොකද බං? හදිස්සියක් වගේ. මේක අල්ලගන්න. කක්ක බරේද දන්න? ලැට් එක මේ තියෙන්නේ. අපි ඉන්න හින්දා ලැජ්ජයිද දන්නේ? අනේ මේ මේ මොකද මේ? තොප්පි මගේ අහිංසක කෙල්ලව මට නැති කරා. හේරත් උඹට පිස්සු හැදීගෙන එනවද? ඔව් මට පිස්සු තමයි. අනේ හේරත් උඹ ප්‍රශ්න ඇති කරන්නේ නැතුව මෙහෙම ඵලයන්. මට ප්‍රශ්න වැඩි උනේ උඹලා හින්දා. දැන් උඹට මොනවද ඕන? මට එක බාවන්න ඕන. එකයි හේරත් දෙකයි තුනයි තාත්තේ මේ මොකද? උඹ මට තාත්තා කියන්න එපා. හතරයි පහයි හයයි හතයි මරුවා තොපි ඉස්කේ කම් කරනෝ යකෝ පතරබිය පතරබිය